ප්‍රභාතය ලෝකයේ පැවැත්ම ජීවයයි. ජීවය උපදවන්නේ ගැහැණියයි. ඒ නිසාම ලෝකයම ගැහැණියයි. ප්‍රභාතය අයිබෝවන් සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා මා ප්‍රියාතර ඔබට. අද සඳුදාව. මේ සඳුදාවේදී මේ ගුවන් කාලය අපි වෙන් කරලා තියෙන්නේ සඳුදා ප්‍රභාතයට බව ඔබ දැනටමත් දන්නවා. ඒ නිසා ආදරෙන් ආරාධනා කරනවා එන්න මේ පැත්තට සුසර කරමු FM 91.7න් ඒ වගේම FM 91.9න් ස්වදේශීය සේවය. ඒ ආරාධනයත් එක්ක අද මම යන්නේ සමාජ මාධ්‍ය පැත්තට. සමාජ මාධ්‍ය කියපු ගමන් ඔබට ඇතිවෙන්නේ මොන වගේ දැනීමක්ද මොන වගේ හැඟීමක්ද? ඒක හිතකර දැනීමක්ද එහෙම නැත්නම් අහිතකර හැඟීමක්ද? ඔබට ඔබෙන් ප්‍රශ්න කරන්නට මම පොඩි වෙලාවක් දෙන්නම්. ඒක අහිතකර වුණත් හිතකර වුණත් ඒක තීරණය වෙන්නේ අපි සමාජ මාධ්‍ය ඇසුරු කරන විදිහත් එක්ක ඒ තුළ හැසිරෙන විදිහත් එක්කනේ. ඊටම් මෑත ඉතිහාසයේදී මට මේ සමාජ මාධ්‍ය ඇතුලේ සුබවාදී ආකල්ප මුදාහරින හරිම පියකරු යුවතියක් හමු වෙනවා. මා එව දකිනවා. ඇය මේ කතා කරන විලාසයත් එක්ක අපිට දෙන උත්ප්‍රේරණයත් එක්ක ඇය ඔබත් මුණ ගැසිය යුතු චරිතයක් විදිහට මම තේරුම් ගන්නවා අවබෝධ කරගන්නවා. ඒ අවබෝධයත් එක්ක තමයි අද 11 වන මැදිරියට ඇයට බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කළේ. ඇයව දකින්නට වෙනස්ම හැඩයකින් අපිට හැකියාව ලැබෙන දවසක් බවට අදපත් වේවි. මොකද මේ 2026 වසර කියන්නේ නැවුම් වසරක්. තාම අපි ඉන්නේ ජනවාරි මාසයේ. ඇගේ කතාව ඇතුලේ අපිට ගන්නට බොහෝ දේවල් තියෙනවා. ඒ දේවල් අපමණ විදිහට අපේ සිතුවිලි අතරට එක් කර ගන්නවා වගේම අපිට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් තැන් තියෙනවා නම් ඒ වෙනුවෙනුත් අපි අපේ මනස හැඩගස්වා ගමු. අපි ඒ නිසාම සඳුදා ප්‍රභාතයේ අද පටන් සෑම මාසයකම වෙනස් විශේෂාංගයක් බවට මේ පත් කරගන්නවා ජීවිත මගක ජීවිත සටහන යනුවෙන්. අද එහි පළමු පරිච්ඡේදය ලියන්නට බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කළේ ජ්‍යෙෂ්ඨ මානව සම්පත් කළමනාකාරිනියක් ලෙස කටයුතු කරන ශිහාරි වත්තාරච්චිට බොහොම ආදරෙන් පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන් සචින්තන. මුලින්ම මම කියන්න ඕනේ ඔයාට ගොඩාක් ස්තුතියි මාවද මෙතනට ගෙනාවට. ඒ වගේම හරිම ලස්සන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්න මට. ඒකටත් හරිම ග්‍රේට්ෆුල්. ඒකට හරිම තැන්ක් යූ ආට. ගොඩාක් ස්තුතියි. කෘතවේදීතාවයත් එක්ක ශිහාරි අපිට යන්නට බොහෝ දුර ගමනක් තියෙනවා. ඔබ කවුද කියන දේ ඔබට හඳුන්වා දෙන්නට පුළුවන් ඔබේම වචන වලින්. හැබැයි හඳුන්වා දීමට කලින් මම කැමතියි ශිහාරි වත්තාරච්චිගේ පුංචි කාලෙට යන්න, බාල කාලෙට. කොයි වගේ ළමා කාලයක්ද ඔබට හිමි වෙලා තිබුණේ? ඇත්තටම සචින්තන ඒක හරියම ලස්සන ළමා කාර්යයක් මට තිබුණේ. මගේ අම්මයි තාත්තයි මම තමයි පවුලේ වැඩිමලා. මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. අපි 5 දෙනාගේ හරියම ලස්සන ළමා කාලයක් තමයි තිබුණේ. ඉතින් මගේ තාත්තා රජයේ සේවකයෙක්. අම්මා ගෘහණියක්. මම තමයි ලොකු. ඇත්තටම මට හරියම ලස්සන මතක තමයි තියෙන පොඩි කාලේ ඉඳලම අම්මයි තාත්තයි අපිව හදපු විදිය අපිට ඇත්තටම මට කිසිම දැන් ගොඩාක් ළමයින්ට මම දන්නවා පුංචි කාලේ ඉඳලම ගොඩාක් ගෙදරින් කරදර වෙච්ච ළමයි ඉන්නවා. අඳුරු මතක තියන අය ඉන්නවා. හැබැයි මම හිතනවා මම හරියම වාසනාවන්තයි මගේ අම්මයි තාත්තයි වගේ දෙමව්පියෝ දෙන්නෙක්ව හම්බ වෙන්න. ඒ වගේම මගේ නංගිලා දෙන්නත්. ඉතින් අතට මට ලස්සන ළමා කාලයක් තමයි තිබුණේ. එහෙම තමයි. සුන්දර අතීතය මතක් කරනකොට වචන වලට කලින් ඇස් කතා කරන වෙලාවල් එනවා. ඒක හරි සාමාන්‍ය දෙයක්. අපි අතීතයේ දැන් මේ සුන්දර ළමා කාලේ ගෙවුනේ කොහෙද? ඔබේ ගම් පළාත පාසල මම කැමති මේ වෙලාව මතක් කරනවා. මොකද පාසල් මම මතක් කරන්න ඕනේ මගේ ඉස්කෝලේ මම පාසල් ගියේ කළුතර බාලිකා විද්‍යාලයට. එතකොට පොඩි කාලේ මම ඇත්තටම ගොඩක් තැන්වල ඉඳලා තියෙනවා ලංකාවේ. මොකද මගේ තාත්තා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළේ. එතකොට මම අනුරාධපුරේ ඉඳලා තියෙනවා. හපුතලේ ඉඳලා තියෙනවා. එහෙම එක පාසලවන්තයි. අනිවාර්යයෙන්ම ඒ හැම තැනකම යන්න අපිට හම්බුණා. ඇත්තටම මම ඉස්කෝලේ යන ගත්තට පස්සේ තමයි ඔය අපි කළුතරට සෙටල් වුණේ. ඒ වෙනකම්ම මම ගොඩක් තැන්වල ඉති ලංකාවේ පුරාම ඉඳලා තියෙනවා. එහෙම තමයි ඇගේ පුංචි කාලය අය ගත කරන්නේ. බාල කාලයේ සුන්දර මතකත් එක්ක ජීවිතය කියන දේ ගත කරමින් ඉදිරියට එනකොට ශිහාරි මේ අපිට සමහර වෙලාවට අපි බලාපොරොත්තු නොවන දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒක තමයි ජීවිතය කියන්නේ. අපි ආපස්සට හැරිලා බැලුවොත්
ඔබව අද මං මෙතනට ගෙන එන්නටත් ඔබට ආරාධනා කරන්නටත් ප්‍රධානම කතාව බවට පත් වෙන්නේ ඒ කතාව. ඒ කතාවට එන්න කලින් මම කැමති ශිහාරි වත්තාරච්චි කිව්වහම ඔබට මේ මොහොතේ ඔබව හඳුන්වා දෙන්නට මොන වගේ නිර්වචනයක්ද තියෙන්නේ? ඇත්තටම මම දකින්නේ මාව. අනිත් අය තමයි මට ඒක මුලින්ම කියන්න ගත්තේ මං හරිම ශක්තිමත් කෙනෙක් කියලා. ඉතින් මං ඇත්තටම මේක විශ්වාස කරනවා මං ඇත්තටම ශක්තිමත් කෙනෙක් කියලා. මොකද මට ජීවිතේ වෙන්න මම ජීවිතේ උඩරිම සතුටක් විඳලා තියෙනවා, ජීවිතේ උඩරිම දුකක් විඳලා තියෙනවා. ඉතින් මට ඒ දෙකම දිහා එක විදිහට බලන්න, ජීවිතය ගැන හරිම ලස්සන විදිහට බලන්න මට කොහෙන් හරි හම්බෙලා තියෙන බ්ලෙසින් එක. ඉතින් මම මගේ ජීවිතේට හරිම ආදරෙයි. මම මගේ ජීවිතේට දෙන ආදරේ මම හැම වෙලේම බලන්නේ මගේ වටේ ඉන්න මං දන්න කියන හැමෝටම දෙන්න. ඉතින් මං අපිට ඇත්තටම මිනිස් ආත්මයක් හම්බ වෙනවා කියන්නේ හරිම දුර්ලභ දෙයක්. ඉතින් ඒකෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ මම දකින විදිහට. ඉතින් මම එහෙම තමයි මගේ ජීවිතය ගැන දකින්නේ. ඔබ කිව්වා හරි කනකස් බෑව වියසිදුරෙන් අහස බලනවා හා සමානවම හරි දුර්ලභයි මේ මිනිස් ජීවිතයට අපි කොයිතරම් ආදරය කරන්නට ඕනේද කියන කාරණාව අපිටම තේරෙන්නේ අභියෝගයකට දුෂ්කරතාවයකට අපි මුහුණ දුන්නට පස්සේ ශිහාරි. දැන් අපි එතනට එමු. ඔබේ කතාව වෙනස් වෙනවා. සුන්දරව ගලාගෙන ආපු කතාව එක්තරා තැනකදී වෙනස් වෙනවා. ඇත්තටම මේක අහන ආදරණීය ඔබට මේ කතාව අපි කියන්නෙම ඇගේ හඬ අවදි කරන්නෙම ඇගෙන් උත්ප්‍රේරණයක් ලබා ගන්න 2026 වසරේ වෙනුවෙන් ජීවිතය වෙනුවෙන් සහ ජීවිතයට ආදරය කිරීම වෙනුවෙන්. ශිහාරි මොකක්ද වෙන්නේ? ඔබේ ජීවිතයේ වෙනස් වීමකට පත්වෙන සිදුවීම මොකක්ද? ඇත්තටම සචින්තනා මං කිව්වනේ මගේ පොඩි කාලේ හරිම ලස්සන පොඩි කාලයක් මට තිබුණේ. මට ඇත්තටම එහෙම ප්‍රශ්න තිබුණේම නැහැ චූටි කාලේ. ඒත් එක්ක වෙලාවකට අපේ ජීවිතේ එනවා අපිට මොකක්ම හරි දෙයක්. මේක මට වෙන්නේ 2021 අවුරුද්දේ. කියන්නේ දැන් අවුරුදු 3කට කලින්. මට කොවිඩ් වසංගතය වැළඳෙනවා. මමත් ඒක ගොදුරක් වෙනවා. ඒ වුණාට නොසිතූ විදිහකට ඇත්තටම මට මොකද්ද වුනේ කියලා අදටත් මට හිතා ගන්න බෑ මොකක්ද ඒක වුනේ කියලා. මට ගොඩක් අසනීප වෙනවා. මට එක එක දේවල් මගේ කොන්දෙන් පල්ලෙහා පණ නැති වෙනවා. ඊට පස්සේ කිසිම වැඩක් කරගන්න බැරි වෙනවා. ඇත්තටම කිව්වොත් මගේ මොලේ විතරයි ඒ දවස්වලත් වැඩ කරේ. ඉතින් ඇත්තටම කියන්න ඕනේ ඒ කාලේ වෙනකොට මං හරීම බොළඳ අර ඒ කියන්නේ ගැහණු ළමෙක් කිව්වම කෙනෙක්ගේ ඔළුවට එන්නේ හරීම හැම දෙයකටම ආඬන පොඩි නියපොත්තක් හැදුනත් සංවේදී චරිතයක්. හරීම සංවේදී චරිතයක්. ඒ සමහරට අර අපේ අම්මලා ගොඩාක් අර පැම්ප කරනවා කියලා අපි කියන්නේ අන්න එහෙම හදපු නිසා වෙන්න ඇති. ඉතින් කොහොම හරි 2021 කියන අවුරුද්දේ මට කොවිඩ් වසංගතය වැළඳුනත් එක්කම මට ඔය ආපු එක රෝග ලක්ෂණ යනම් මනන් එක ඇත්තටම වෛද්‍යවරුන්ටත් හොයාගන්න බැරින මොකද්ද මට වෙලා තියෙන්නේ කියලා. ඒ මොහොතේ ඔබ රැකියාවක් කරන ඒ වෙලාවේ ඒ මොහොතේ මම විදායක ශ්‍රේණිය රැකියාවක් කරන ගමන් හිටියේ. එතකොට ඒ මොහොතේ මගේ ජීවිතේ හොඳටම තිබ්බ කාලයක්. මම එතකොට ඇත්තට මගේ පළවෙනි විවාහය මම දැන් දෙවෙනි විවාහය තමයි මම දැන් ඉන්නේ. මගේ පළවෙනි විවාහය ඒ දවස්වල වෙලා තිබුණා. ඉතින් ඒවත් එක්ක මම ඒ දවස්වල හොඳ ජීවිතයක් ගත කළා ඇත්තටම. ඊට පස්සේ දැන් ඔය වෛද්‍යවරුන්ට හොයාගන්න බැරි ලෙඩේ එකත් එක්කම ඇත්තට මට ලියුකේමියාද කියලා ටෙස්ට් එහෙමත් කරලා බැලුවා. කියන්නේ මගේ ටෙස්ට් එකක් නොකල එකක් නෑ මං හිතන්නේ. ඔබ අධික වේදනාවකින් හිටපු කාල සීමාවක්. අධික වේදනාවක් කියන්නේ ඒක පුදුමාකාර වේදනාවක්. ඉතින් මං කිව්වේ මගේ කොන්දෙන් පල්ලෙහා පන්න තියෙනවා. මං පැරලයිස් වෙලා හිටියා. ඊට පස්සේ කොහොම හරි මගේ දකුණු කකුලේ ලොකු තුවාලයක් ආවා ඒත් එක්කම. ඊට පස්සේ ඒකටත් හේතුව හරියට හොයාගන්න බැරුව ගොඩාක් දේවල් කරා එහෙම කළා. අන්තිම තැනක් ආවා එක්ක මගේ ජීවිතය හරි මගේ කකුල හරි දෙකෙන් එකක් මට තෝරගන්න වෙච්ච. ඊට පස්සේ ඉතින් මගේ ඒ කාලේ තිබ්බ මානසික මට්ටමයි හැම දේත් එක්කම මම අනිවාර්යෙන් මගේ ජීවිතේ තෝරගන්න නේද? මොකද මට කකුල තෝරගෙන මගේ ජීවිතේ නැති වුණා නම් අදටත් මම මෙතන ඉන්නේ නැහැ. මට මගේ ලස්සන ජීවිතේ එක්ස්ප්ලෝර් කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා මම එකඟ වුණා මගේ කකුල අයින් කරන්න කියලා. ඒ වුණාට අදටත් මම ඒ වෙනුවෙන් එක කඳුළු බින්දුවක්වත් හලලා නැහැ. මම අපි දෙන්න උදේ අර පොඩි සුහද සාකච්ඡාවක ඉන්නකොට මම වාටේ විස්තරේ කිව්වා. ඉතින් ඇත්තටම මං ඔන්න ඕක තමයි මගේ ජීවිතේ ඇත්තටම වුණු ඒ අඳුරු දේ. ඒත් එක්කම
මේක ඉතින් ලංකාවේ සාමාන්‍ය දෙයක්. අර මං කියම විවාහ වෙලා හිටියා. අපි බොහොම විවෘතව අද කතා කරනවා. මොකද මේක තමයි යථාර්ථය ඇතුලේ අපිට මුණ දෙන්න වෙන සිදුවීම්. අපි ඒ නිසා ගැන සඳහන් කරමු. ඔව්. ඒකත් ඒ විවාහය ඉතින් ඒත් එක්කම නැති වුණා. මං ඒ ගැන ඉතින් ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒව දැන් මගේ අතීතේ. මං ඒ හැම දෙයකටම ඒ හැම කෙනෙක්ටම මගේ හිතින් සමාව දීලා මගේ අතිනොත් මොනවා හරි වැරදි සිදුවීම් වුණාද දන්නේ නැහැ ඒක අයට. ඒ මොහොතේදී මට එහෙම ඒ කියන්නේ මට දැන් ඒකේ හොඳ පැතිත් මං කියන්න ඕනේ. දැන් මට දැන් එතන මනසෙට තව මනසෙක අවශ්‍ය අවස්ථාවක්. ඒ වුණාට මට එහෙම දෙයක් එතෙන්දි ලැබුණේ නැහැ. හැබැයි ඒක අර රීප්ලේස් වෙන්න මගේ ගෙදර අය, මගේ ඉස්කෝලේ, මගේ විශ්වවිද්‍යාලයේ වගේ මං කලින් වැඩ කරපු තැන්වල යාළුවෝ ඒ හැම කෙනෙක්ම මාව පුදුම විදියට බලාගත්තා. මං දැන් නම් කියන්න යන්නේ නැහැ. එහෙම වුණොත් මට සමහර අය මිස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මං ඒක අසාධාරණයි. ඒ නිසා ඉතින් දැන් ඔන්න ඔය වගේ දෙයක් තමයි වුනේ. ඒත් එක්කම දැන් මගේ කකුල අයින් කරලා මං ගෙදර එනවනේ. ගෙදර ඇවිල්ලා ඊළඟ දවසේ මට ගෙදරට ලියුම එනවා මගේ රැකියාවෙන් මාව අයින් කළා කියලා. එතකොට මට ඇත්තටම මගේ අර තිබ්බ හැම දෙයක්ම කඩාගෙන වැටෙනවානේ. මං කියන්නේ ඒක බින්දුවටම වැටෙනවත් නෙමෙයි ඍණ පැත්තට යනවා කියලා තමයි මට දැනුනේ. හැබැයි මේ සචින්තනා ඒක මං හිතන්නේ ඒක මිරකල් එකක් වගේ ඇත්තටම. මිරකල්ස් කියන දේවල් මේ ලෝකේ වෙන ඕනම මිනිසෙක්ට ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඉතින් මං එහෙම මිරකල් එකක් අත්විඳපු කෙනෙක්. ඒ මගේ කකුල අයින් කරත් එක්කම මගේ ජීවිතේ පුදුමාකාර විදිහට වෙනස් වෙන්න ගත්තා. මගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක කියලා මං කියන්නේ එතන තමයි. ඊට පස්සේ මම දැන් අර කියන්නේ අපි ඉංග්‍රීසි වලින් හැපිලි මැරිඩ් කියලා. නිකම් මැරිඩ් නෙමෙයි මං හැපිලි මැරිඩ්. මට හොඳ මහත්තයෙක් ඉන්නවා. මට හොඳ රස්සාවක් තියෙනවා. මං හරිම සතුටෙන් මේ දේවල් කරනවා. මගේ අම්මලා තාත්තලා යාළුවෝ හිටපු කට්ටිය ඒ විදිහටම ඉන්නවා. මට ඇත්තටම එහෙම නරකක් කියලා කියන දෙයක් දැන් මගේ ජීවිතේ නෑ. හැබැයි අතන තමයි ටර්නින් පොයින්ට් එක. ජීවිතය කියන්නේ එහෙම හැරවුම් එක්ක වෙනස් වෙන දෙයක්. සහ අපි කොයිතරම් සමහර අවස්ථාවන් වලදී සැලසුම් සකස් කළත් සැලසුම් වලට අනුකූලව සිදු නොවන දෙයක්. හැබැයි ඒ ජීවිතය ඇතුලේ අපි ජීවත් විය යුතුයි සතුටින්. ඒ සතුට ඔබ ළඟ තියෙනවා. ඔබ ඒ විඳපු අත්දැකීම් අත්විඳීම් අද මේ මොහොතේදී සමාජ මාධ්‍ය තුළ බොහොම ආදරණීය විදිහට අනෙක් පාර්ශවයන් අපේ ආදරණීය සමාජය දැනුම්වත් කරන කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. මොටිවේෂනල් ස්පීකර් කෙනෙක් විදිහට ඔබ වැඩ කටයුතු කරගෙන යනවා. එය ඉදිරියට යන ගමනක් පැහැදිලිවම. ඒ ගමන ඇතුළේ අපිට තවත් කතා කරන්නට බොහෝ දේවල් තියෙනවා. හැබැයි අපි දැන් සූදානම් ගීතයක් රස විඳින්නට. ඉවාන් පවුලෝෂා. ඒ ගීතයටයි මේ තරම් ආදරය කරන්නේ. ඇත්තටම ඒක මම පොඩි කාලේ ඉඳලා මං හිතන්නේ ඒක ඒ දවස් පොඩි කාලේ කියන්නේ මට අවුරුදු 5 දී විතර. මං කිව්වා අර මං ගොඩක් තැන්වල ඉඳලා තිනවා කියලා. ඒ මට අවුරුදු 5 දී අපේ හිටියේ හපුතලේ. ඒතකොට මගේ තාත්තා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ කරේ මං කලින් කිව්වා වගේ. ඉතින් ඒ හපුතලේ ඉන්නකොට අර සීතල ගිනි මැල ගහනවා. ඒතකොට අර ඉවාන් පවුලෝෂා ගීතේ විෂුවල් එක තිබුණා නේද අසල. අර ගිනි මැලයක් ගහලා ඒක වටේ ගොල්ලන්ට මට අර සින්දුවයි මගේ ඇක්චුවල් වයිබ් එකයි අර ඒ දෙක හරිම ලස්සනයි. ඉතින් තේරුමක් දන්නේ නැති වුණත් හරිම ආස සින්දුවක් මම ඉස්සර ඉඳලා මේක. අපි අය ආදරය කරපු ගීතය දැන් රස විඳිමු. දිය වෙන්නට පෙර හිට උදේ හිම ජීවිතය අපි ගායනා කළ යුතුයි. අපි රස විඳිමු මේ ගීතය. දිය වෙන්නට පෙර හිට උදේ හිම ජීවිතේ පැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ
දියවෙන්නට පෙරහෙට උදයේ හිම ජීවිතේ බැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ දියවෙන්නට පෙරහෙට උදයේ හිම ජීවිතේ බැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ ඉවාන් පෞලුෂා ඉවාන් පෞලුෂා අපි තුටින් යායුතු මාවතක් තමයි ජීවිතය කියන්නේ. ජීවිත මගේ ජීවිත සටහනක් තියපු චරිතයකට බොහොම ආදරයෙන් ගෞරවයෙන් අද 11 මැදිරියට ආරාධනා කළා. ඇයගේ ජීවිත කතාව අපි සියලු දෙනාටම වඩා වෙනස්. අපි හැමෝටම අපි වෙනුවෙන් ලියවුණු කතාවක් තියෙනවා. ඒක අපි මේ වෙලාවේ මොහොතකට මතක් කරගමු, අතීතයට හැරිලා බලමු. අද මේ ඉන්න මොහොතේ ඉඳන් කොයිතරම් දුරක් අපි ඇවිල්ලා තියෙනවද? අපි මේ ගමන වෙනුවෙන් තමන් වෙනුවෙන් මුලින්ම කෘතවේදී විය යුතුයි. ඒ සංකල්පයත් එක්ක තමයි ඇයව අද අපිට හමු වෙන්නේ ජ්‍යෙෂ්ඨ මානව සම්පත් කළමනාකාරිනියක් ලෙස කටයුතු කරන ශිහාරි වත්තාරච්චි. ශිහාරි අපි මේ
සොඳුරු තැනකින් පටන් අරන් අඳුරු තැනකට ආවා. නමුත් නැවතත් ඒ අඳුරු තැන ඔබ සොඳුරු ජීවිතයක් බවට පරිවර්තනය කරගන්නවා. ඒක පරිවර්තනයක්. ඒ පරිවර්තනය කරගත්තේ කොහොමද කියන දේ මේ වෙලාවේ අපි තවදුරටත් කතා කළ යුතුයි. මොකද අපි හැමෝම මේ සම්පූර්ණ පරිපූර්ණ චරිත නෙමෙයි. අපි බිඳෙනවා, අපිට රිදෙනවා, අපි කඩන් වැටෙනවා. එහෙම පිරිසක් අපිව මේ වෙලාවේ අහන් ඉන්න පුළුවන්. මම වුණත් ඒ தත්ත්වයට මුහුණ දෙන්න පුළුවන්. එහෙම මේ කඩා වැටීමකට ලක් වුණාට පස්සේ අපි කොහොමද අපේ සිතුවිලි මේ පැහැදිලිව උත්ප්‍රේරණය කරගන්නේ ඉදිරි අනාගතයේ දිහා බොහොම සුබවාදීව බලන්න. කොතනින්ද ඔබ පටන් ගත්තේ? ඇත්තටම සචින්තනා මං හිතන්නේ දැන් අපි හිතමු මේ වැඩසටහන අහගෙන ඉන්න කෙනෙක් මේ මොහොතේ මොකක් හරි ලොකු දුකක ඉන්නවා. එයා හිතනවා මගේ ජීවිතේ මට වෙලා තියෙන ලොකුම කරදරේ, ලොකුම නරක දේ මේක තමයි කියලා. ඒ කෙනෙක් එහෙම හිතන කෙනෙක් ඉන්නවනම් මං කියනවා එයා හරිම වාසනාවන්ත කෙනෙක් කියලා. මොකද මේ හැම මනුස්සයටම ඔය වගේ වෙන්නේ නැහනේ. දැන් ගඟක් ගලනකොට වුණත් ඒ ගඟේ ගල් එහෙම නැත්තම් එහෙම ඒක නිකන් හරිම බෝරින් වෙනවා නේද? නිකම්ම ගලාගෙන යනවනේ. ඉතින් ඔය ජීවිතේට මොකක් හරි දුකක් කරදරයක් එනවා කියන්නේ මම විශ්වාස කරන විදිහට ඒක මොකක්ම හරි ලොකු හේතුවකට අපි කියන්නේ purpose of life කියලා. එයාගේ ජීවිතේට මොකක්ම හරි ලොකු හේතුවක් ඇති මේ විශ්වය මවපු කෙනෙක්ගෙන් අපි කියන යුනිවර්ස් එක කියලා යුනිවර්ස් එකෙන් මොකක්ම හරි දෙයකට එයාව සිලෙක්ට් කරගෙන ඇති. එයාගෙන් මේ ලෝකෙට වෙන්න ඕන දෙයක් ඇති. ඉතින් එහෙම කෙනෙක් අතර මේ වැඩසටහන අහගෙන ඉන්නවනම් මම කියන්න කැමති ඔගොල්ලෝ හරිම විශේෂ කට්ටිය. ඒ විශේෂත්වයත් එක්ක ඔබ මෙතන් සිට ඔබේ ගමන යන්නට පටන් ගන්න ඕනේ. දැන් ඔබ ඇත්තටම සමාජ මාධ්‍ය ඇතුලේ අපිව දැනුම්වත් කරනවා සහ අපිට දිරිය දෙන්න ඔබේ හඬ භාවිතා කරන චරිතයක් නේ. ඒව සමහර විට ඔබ අහලත් ඇති. TikTok මාධ්‍ය තුල, Facebook තුල අපිට ඔබව දැක ගන්නට හැකියාව ලැබෙනවා. ඒ මේ වැඩ කටයුත්ත පටන් ගන්න හිතුනේ ඇයි? ඇත්තටම ඕක මං අසනීප දවස්වල මගේ යාළුවෙක් මං එයාගේ නම කියන්න සුවිනි. මගේ හොඳම යාළුවා සුවිනි තමයි මට ওই අයිඩියා එක ඇත්තටම ඔළුවට දැම්මේ. ඒ කියන්නේ මම ඒ මගේ ඔය වෙච්ච චැලෙන්ජස් වලට ෆේස් කරපු විදිහත් එක්ක ඇත්තටම මට සුවිනිත් එක්ක තව කීප දෙනෙක් යාළුවෝ හිටියා. මට ගොඩාක් යාළුවෝ නැහැ සචින්තන. මට බොහොම පොඩි යාළුවෝ ප්‍රමාණයක් තමයි ඉන්නේ. හැම කෙනෙක්ම ඒකත් මගේ බ්ලෙසින් එකක්. අර දැන් මං කියන්නම් ඒක ගැනත් ඔය මැනිෆෙස්ටේෂන්ස් කියලා අපි කියනවා. අපි මැනිෆෙස්ට් කරනවා කියන්නේ අපි මොනවා හරි දෙයක් අපිට මේක ලැබෙයි කියලා අපි බලාපොරොත්තුෙන් අපි හිතනවා වගේ අයිඩියා එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය මැනිෆෙස්ට් කරනකොට අපිට අපේ ආශ්‍රය ධනවත් බලවත් වෙනවා නම් අපේ ජීවිතය අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ඔබ කියන්නේ අපි වටපිටාවේ ඉන්න පිරිස. වටපිටාවේ ඉන්න පිරිසගේ සිතුවිලි ආකල්ප. ඉතින් මම බොහොම පරිස්සමෙන් තමයි යාළුවෝ කට්ටිය ආශ්‍රය කරන්නේ අර ඒ වගේ අර හයි වයිබ්‍රේෂන් එකක් හොඳ එනර්ජි එකක් තියෙන කට්ටිය. ඉතින් අතරම සුවිනි මට කිව්වා මේ ශිහා කියලා මට ආදරෙට කියන්නේ ශිහා ඔයාට මේ දේවල් ටික තව කෙනෙක්ට කියන්න පුළුවන්. ඔයාව මේ එයා තමයි මට ඇත්තටම අර අයිඩියා එක දැම්මේ. මං මෙතනින් එළියට ආවේ මොකක්ම හරි පර්පස් එකකින්ට මාව යුනිවර්ස් එක තෝරගෙන ඇති. මං ඒක දෙන්න ඕනි කියලා මිනිස්සුන්ට. අසරණ වෙලා ඉන්න අයට. දැන් මටත් දැන් මම ඇත්තටම ගත්තොත් සාමාන්‍ය මිනිසෙක්ට කියන මම ආබාධිත කෙනෙක්. ඒ වුණාට මට එහෙම එකක් මං හිතන්නේ නැහැ සහ මට ඒක මතක නෑ ගොඩක් වෙලාවට. මොකද මම ඒක මගේ බ්ලෙසින් එකක් විදිහට නේ දකින්නේ. ඉතින් අර මගේ තිබුණ මගේ තියෙන ආකල්ප ඒත් එක්ක එයා දැක්ක මොකක් හරි මගේ ඇතුලේ පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා. ඇත්තටම එයා තමයි මට කිව්වේ අපි මෙහෙම එකක් පටන් ගමු කියලා. මම ওই TikTok කිව්වම හැමෝම දකින්නේ හරිම නරක අහිතකර බලපෑමක් ඇතික. පොසිටිව් දෙයක් ගොඩක් වෙලාවට හිතන්නේ නැහනේ හොඳ දෙයක් කියලා. ඉතින් මං හිතුවා ලේසිම විදිහ මිනිසුන්ව රීච් කරන්න TikTok. YouTube එකත් පොඩක් අමාරුයි. කියන්නේ TikTok එකට ඉන්න කට්ටිය වැඩිනේ. ඒක නිසා මම ඊට පස්සේ මම වීඩියෝ එකක් කරා. මම හිතන්නේ මම වලට කලිනුත් අපි දෙන්න නිකන් ওই සාකච්ඡා කරන්නලා කිව්වා. මම වීඩියෝ එකක් කරලිවලා ඕක ගොඩ කාලයක් තියාගෙන හිටියා ඒක රිලීස් කරන්න තු. මොකද මට අර මාවම පේනකොට මාවම දකින්නකොට මට නිකන් ලැජ්ජයි ඒ වගේ එහෙම එකක්. ඉතින් ඇත්තටම දැන් අවුරුදු 3ක් වෙනවනේ මගේ ඔය අර ටර්නින් පොයින්ට් එක වෙලා මං වෙනස් කෙනෙක් වෙන්න. ඉතින් ওই ටික වෙනවත් එක්ක මං දැන් අර ඔය දැන් මං කිව්වා වගේ කලින් රෙකෝඩ් කරගෙන හිටපු එක මං ඊට පස්සේ තව මගේ යාළුවෝ කට්ටියක් ඉන්නවා. මං කලින් වැඩ කරපු මේ ආයතනයක මගේ යාළුවෝ කට්ටිය. ඒගොල්ලෝනුයි මගේ හස්බන්ඩ්නුයි ඒ කට්ටියත් එක්කම කිව්වා මට දාන්න ඕක දාන්න දාලා බලමු මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ දැම්මා.
එත්තටම මට හරිම සතුටුයි මං ඒ දාපු පළවෙනි වීඩියෝ එකට මාර ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා. මං ඒක ඇත්තටම දැම්මේ දෙපැත්තම බලාපොරොත්තුවෙන්. මොකද සමහර කට්ටිය නරක දකින්න පුළුවන්, හොඳ දකින්න පුළුවන්. ඉතින් ඒක හොඳ විදියට ගියා ඇත්තටම කිව්වොත්. ඉතින් ආද්ද වෙනකොට මම ලොකු වීඩියෝස් ප්‍රමාණයක් දාලා නැති වුණත් මගේ රීච් එක හොඳට තියෙනවා. මගේ එක වීඩියෝ එකක් තියෙනවා ලක්ෂ 4කට වඩා කට්ටිය බලපු. ඉතින් ඇත්තටම මම ඒක දිහා බලනකොට මට හරිම ආඩම්බරයක් එනවා මං ගැන. ඒ වගේම මගේ අර යාළුවෝ කට්ටියට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මාව මොටිවේට් කරලා එතනට දැම්මට. මොකද නැත්තම් එහෙම මං අද සමාජයට ගිහිල්ලා නැහැනේ. ඒ නිසා. ඉතින් ඔන්නෝම තමයි ඇත්තටම එහෙම ඒවා හම්බෙන් දුටුව නිසා තමයි අද ගුවන්විදුලි මහගෙදරට බොහොම ආදරෙන් ඔබට ආරාධනා කරන්නට මට අවස්ථාව උදා වුණේ. ඇත්තටම ගුවන්විදුලි මහගෙදර කියන්නේ ශහාරි පසු පරම්පරාවන් පිළිබඳව කතා කරනවා වගේම මේ වර්තමානයේ ගොඩනැගෙන පරම්පරාවටත් ඉඩක් වෙන් කරන තැනක්. ඒකයි මහගයක් වෙන්නේ. අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මේ ජීවන මගේ ජීවිත සටහන් පිළිබඳව කතා කරන්නට එහෙම චරිත ඔබට මුණ ගැස්වන්නට. මොකද පරම්පරාවකින් පරම්පරාවක් තමයි අනාගතය නිර්මාණය කරන්නේ. නිර්මාණය වෙනුවෙන් අපි දායක වෙන්න ඕනේ අපිට හැකියාව තියෙන පමණින්. දැන් ඔබේ කතාව ඇතුලේ අපිට නවතින්නට බොහෝ තැන් තියෙනවා. ඔබ ඇත්තටම දැන් මේක ඇත්තටම කාන්තා වැඩසටහනක්. ඔබ කාන්තාවක්. කාන්තාවක් විදිහට ගත්තොත් අපි දන්නවා බොහෝ ආදරණීය යුවතියන් ඉන්නවා. Tamanගේ ජීවිතය පිළිබඳව තීරණාත්මක මොහොතවන් වලට මුහුණ දෙනවා. නමුත් තීන්දුවක් ගන්නට බැරි බාහිර බලපෑම් වෙන්නට පුළුවන්. Tamanගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් නැති වෙලා තියෙන ගැටලු වෙන්නට පුළුවන්. ඔවුන්ට මේ වෙලාවේ Taman වෙනුවෙන් තීරණයක් ගන්න එක, Taman ගැන හිතා බලන එක සහ Tamanට ප්‍රේම කරන එක කොයිතරම් වැදගත්ද කියන ප්‍රශ්නේ මම අහන්නේ කැමතියි. මොකද ඔබෙන් ඒ සඳහා අපිට පිළිතුරක් ලැබෙවි බොහොම ධනාත්මක. ඇත්තටම සචින්තනා මම මගේ ජීවිතේ තීරණ ගන්නකොටත් හිතපු එක දෙයක් තිබුණා. අපි අවුරුදු 100 ගණන් ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. කලාතුරකින් 100ක් ජීවත් වෙන කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි මේ අවුරුදු 60ක් 70ක් 80ක් කියන්නේ හරියම පුංචි කාලයක්. මේ ලෝකයේ ජීවන කාලෙත් එක්ක බලනකොට අපි කම්පෙයාර් කරනකොට අපි හරියම පුංචි කාලයක් ජීවත් වෙනවා. ඉතින් ওই ජීවත් වෙන කාලේ අර මං කලින් කිව්වා වගේ අපි හැමෝම මේ ලෝකෙට ආපු පර්පස් එකක් තියෙනවා. ඉතින් අන්නේ පර්පස් එක හොයාගන්න අර මොකක් හරි එක දෙයකින් දුක් විඳ ගොඩාක් වෙලාවට ඕවා ප්‍රේම සම්බන්ධතාව වෙන්න පුළුවන්. විවාහයේ හින්දා වෙන්න පුළුවන්. ඇතුළේ හිර වෙලා ඉන්න අය වෙන්න පුළුවන්. ඉතින් මං කියන්නේ ඒක Tamanට තමයි දැනෙන්නේ නේද? Tamanගේ දුක Tamanට දැනෙන්නේ. ඉතින් එතකොට දැන් මේත් එක්ක මට තව දෙයක් කියන්න හිතුණා. දැන් සමහරු දැන් ওই මාත් එක්ක කතා කරනවානේ. කතා කරනකොට ඒ කියන්නේ දැන් ඔය මම Facebook එකේ TikTok එකේ දේවල් දානකොට මාත් එක්ක ඔය ප්‍රයිවට් මෙසේජස් දාලා කට්ටිය මගෙන් එක දේවල් අහනවා. ඒ ගොඩාක් කට්ටිය සමහරු දුකෙන් ඉන්න, හැමදේම එපා වෙලා වගේ ඉන්න, මට මේ ජීවිතේ වැඩක් නෑ හැමෝටම කම්ප්ලේන් කර මගේ හස්බන්ඩ් මේ කිසි දෙයක් බලන්නේ නෑ, මගේ ගෙදරින් මට කිසි සපෝට් එකක් නෑ. ඒ වගේ කීකේ ඉන්න කට්ටියගේ සමහර වෙලාවට මම ගිහිල්ලා ඒගොල්ලන්ගේ Facebook ප්‍රොෆයිල්ස් එහෙම ප්‍රොෆයිල්ස් බලනවා. ඒගොල්ලන්ගේ ජීවිතය ගැන හැම වෙලාවෙම දුකෙන් ඉන්න බව පේනවා. මොකද අර අඬා වැළපෙන පෝස්ට් ෂෙයා කරනවා. එතකොට ඒ වගේ ගෲප්ස් තියෙනවනේ, ගෲප්ස් තියෙනවා, පේජස් තියෙනවා. ඒ වගේ ඒවයි තියෙන දේවල් ෂෙයා කරනවා. ඉතින් එතකොට හැම වෙලාවෙම ඒගොල්ලන්ගේ හිතට ඒගොල්ලන්ගේ අර වටේම තියෙන නෙගටිව් දේවල් නේ. මෙතනදී තවත් පොඩි බාධා කිරීමක් එක්ක ප්‍රශ්නයක් මතු කරන්න මම කැමතියි. මොකද ලාංකීය සමාජය ඇතුලේ අපි බොහෝ වෙලාවට දුකට බර වැඩි නැද්ද? අපිට ඒ සතුට පැත්තට එන්න බැරි. ඒක මං හිතනවා ඇත්තටම දැන් ඔෆිස් ඉවර වෙලා බස් එකක නැග්ග කියමු. බස් එකක නැග්ගොත් එහෙම මොනවද අපිට අහන්න තියෙන්නේ? මහා ഘോഷාකාරී සංගීතයයි, වැළපෙන සංගීතයයි, ඒ ඔක්කොම මං හිතන්නේ ඒවා ඇත්තටම සමාජය තුලින්ම හැදෙන්න ඕනි දේවල්. මොකද මේ ඉන්ඩිවිජුවල්ස් විදියට අපිට ඒකට ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. හැබැයි මිනිස්සුන්ට ඒක වෙනුවෙන් කතා කරන්න පුළුවන්. ඒකත් එක දෙයක් තමයි. මිනිස්සු කතා කරන්නේ නැහැනේ. සමහරවිට අර කාගෙන මම වුණත් එහෙමයි. කතා කරලා කෑ ගහලා ලැජ්ජයි කියන්නේ එහෙම. අර මං හිතන්නේ අපිට දෙන දේවල්. ඒ වුණාට අපිට ඒක යම්තාක් ප්‍රමාණයකට ඒක අඩු කරගන්න පුළුවන් අපේ ලයිෆ් එකට එන ඉම්පැක්ට් එක. ඉතින් මම දැන් අර නවත්තපු තැනින් ආයෙ කතාව පටන් ගත්තොත් දැන් අපිට දැන් Facebook යනවනේ හැමෝම වගේ. Facebook එකට ගියාට පස්සේ පේන්නෙම නෙගටිව් දේවල්, කියන්නේ අර කේන්තිය තරහව අවසන වගේ දේවල් නම් ඒ අපි ෆලෝ කරලා තියෙන සමහර පේජස් වෙන්න පුළුවන් නේ. පුංචි දෙයක් තමයි ඒ වගේ එකක් දැක්ක ගමන් ඒ පේජ් එක අන්ෆලෝ කරනවා. එතකොට අපිට ඒ දේවල් පේන්නේ නැහැ නේ. මොකද අර දැන් ඇල්ගොරිතම්ස් එහෙම තියෙනවනේ.
ෆේස්බුක් එක YouTube එක හැම සෝෂල් මීඩියාවල ඉතින් අපි අර දුක එකක් දැක්කොත් එහෙම අපිට සජෙස්ට් වෙන්නම ඒ වගේ. එතකොට ඉතින් දිගටම එනවා. ඒකම තමයි ඉතින් අපේ කියන්නේ අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එක කොන්ෂස් මයින්ඩ් එක කියලා දෙකක් තියෙනවානේ. විඤ්ඤාණය සහෝබ ඇත්තරම මේ මනෝපදේශිකාවක් විදිහට කටයුතු කරනවා. සහෝබ ඉගෙන ගන්න චරිතයක් ඒ පැත්තෙනුත් ඒ කියන්නේ මනසට කතා කරන්නට දැන් අධ්‍යාපන පරිසරයත් නිර්මාණය කරගෙන අවසන්. ඔව් මම ඇත්තටම ඒකට මෙතනින් ප්‍රවේශයක් ගන්න. දැන් අර මං කිව්වා වගේ දැන් Facebook එකේ දුක හිතන දේවල්ම පේනකොට අපිට ඒකම ආයෙ සජෙෂන් අරගෙන එතකොට දැන් අපෙත් ඒ වගේ තමයි අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට අපි කිව්වොත් එහෙම අපි දුක තමයි කැමති කියලා. එයා දන්නේ නැහැ අපි දුකද සතුටද කැමති කියලා. අපි අර මේ දැන් කොන්ෂස් මයින්ඩ් එකෙන් අපි මේ කරන කියන හැම දෙයක්ම කරන්නේ. ඒ කොන්ෂස් මයින්ඩ් එකෙන් කරන කියන දේවල් හැම එකක්ම අපි දුක හිතන දේවල් හැම වෙලෙම දුක දේවල් කියවන්න ගත්තොත් තරහ උස්සන දේවල්. සමහර විට දේශපාලන දේවල් එහෙම තියෙනවනේ හරියට ඒගොල්ලොත් බැන ගන්නවා මේගොල්ලොත් බැන ගන්නවා කවුරුත් දන්නේ නැහැ අන්තිමට ඒ දෙගොල්ලෝ තරහ වෙනවා. ඉතින් ඒ වගේ. එතකොට දුක හිතෙන අර අපි කියන්නේ බස් සින්දු කියලා. ඒවා ඇත්තටම අර ගෝසාවක් එක්ක අඬා වැළපෙන සින්දු ඒවා. ඉතින් ඒවයිත් ভাইබ්‍රේෂන් එකක් තියෙනවනේ හැම දෙයක්ම ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. ඉතින් නෙගටිව් ভাইබ්‍රේෂන්ස් එනවා වගේ අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට අපි ඒවයි වට වෙලා ඉඳලා පණිවිඩ දුන්නොත් එහෙම එයා දන්නේ නැහැ මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා. ඒතර එයා මේක ඇක්සෙප්ට් කරොත් එහෙම අපි හිතනවානේ අනේ අපිට නරක දේවල්මයි වෙන්නේ. අපි හැබැයි පිටිපස්සට ගිහිල්ලා බලන්නේ මේ නරක දේ වෙන්න අපිට මොනවාද වෙලා තියෙන්නේ. අපි මොනවාද කරලා තියෙන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි ඕක. එතකොට ශිහාරි අපි කොහොමද අපේ පරිසරය වෙනස් කරගන්න ඕනේ? අපි ගෙදර පරිසරය වෙන්න පුළුවන් නැත්නම් අපි ඇත්තටම දවස පටන් ගන්න විදිය සහ දවස අවසන් කරන විදිය. මොකද ඔබේ ඔය උපදේශන මාලාවන් වල මා දකින සුවිශේෂීම කාරණේ තමයි ඔබ කියලා දෙනවා. කොහොමද මේක කරන්න ඕනේ විදිය. මොකද අපිට උපදෙස් දෙන්න පුළුවන්. නමුත් අර ප්‍රායෝගිකව ඒක අපි කොහොමද වෙනස් වෙන්න ඕනේ තැන කියන එක අපිට සමහරලාට මගහැරෙනවා කෙනෙක්ට ඒක කියා දෙද්දි. අපි එතන පොඩක් කතා කරමු කොහොමද අපි දවසක් පටන් ගන්න ඕනේ සහ දවසක් අවසන් කරන්න ඕනේ කියන දේ. ඇත්තටම දවසක් කියන්නේ සචින්තන මම හිතන විදිහට අපිට opportunities පිරිච්ච අවස්ථාවක් එක. අපි උදේට නැගිටිනවා කියන්නේ opportunities පිරිච්ච දවසක් එක. මොකද සමහර වෙලාවට මිනිස්සෙක් රැට නිදාගත්තට පස්සේ උදේ නැගිටින්න නැති වෙන්න පුළුවන්. ඒතරේ නැගිටිනවා කියන එකම ලොකු blessing එකක් නේද අපිට. ලොකු ආශිර්වාදයක්. ඉතින් උදේම නැගිට ගමම අපිට මේ අලුත් දවස එක්ස්පීරියන්ස් කරන්න හම්බ වුණ එකට අපි ස්තුතිවන්ත වෙලා නැගිටලා අපිට ඩේලි රුටීන් එකක් වගේ එකක් හදාගන්න පුළුවන්. ඔය දැන් හැම දෙයක්ම අපේ මුළු දවසම තීරණය වෙන්නේ අපේ මොලේ වැඩ කරන විදිහටනේ. අපේ මනස වැඩ කරන විදිහට. මොලේ නෙමෙයි මම මේක මනස කියන මනස වැඩ කරන විදිහට. ඉතින් ওই මනස කාම්ව තියෙනවන අර ගඟක් නිසලව තියෙනකොට ඒ ගඟට පොඩි ගල් කැටයක් ගැහුවොත් ඒකේ රැලි දාලා ඒක එක විදිහකට යනවා. දැන් අර නිකන් ගම් වතුර වගේ අර ගලාගෙන යන තැනකට ගලක් ගැහුවට ඒකේ අර රැලි ටික අපිට පේන්නේ. ඉතින් ඔන්න ඔය වගේ අපිට උදේට අපේ නැගිට ගමම අපේ මනස සැහැල්ලු කරගන්න පුළුවන් නම් අර නිශ්චල ගංගාවක් වගේ කරගන්න පුළුවන් නම් දවසේම එන දේවල් දවසේ අපිට හිතන්න බෑනේ අපේ ඒ දවසේ මොනවා වෙයිද කියලා. ඒ දවසට එන දේවල් ටික ලස්සනට අපිට ඔලු මේ කියන්නේ මුහුණ දෙන්න පුළුවන්. මම ඒක අත්විඳලා තියෙන නිසා තමයි මම ඒක කියන්නේ. ඒතකොට අපිට උදේ නැගිට්ටම කරන්න පුළුවන් දේවල් ඔය මම TikTok එකෙත් කියලා තියෙනවා එක දේවල්. ඇත්තටම එක පොත්වලිනොත් ගොඩක් කට්ටියට ගන්න පුළුවන් ඔය දේවල්. මේ ඔක්කොම නිකන් කොමන් දේවල් තමයි හැම දෙයකම තියෙන්නේ. මෙඩිටේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ භාවනා කරන්න පුළුවන්. මහා ගොඩක් වෙලාවක් නෙමෙයි. පොඩ්ඩක් ඒ වෙලාවට S2 පියාගෙන විනාඩි 10කින් 15කින් වුණත් ඉතින් පටන් ගන්න පුළුවන්. S2 පොඩ්ඩක් පියාගෙන ඒ වෙලාවට ඇහෙන ශබ්ද උදේ පාන්දර නැගිටිනවනම් අනිත් එක තමයි එකම වෙලාවක් හැමදාම නැගිටිනවා නම් එකම වෙලාවට හැමදාම භාවනා කරනවා නම් තව මම ඉස්සරහට කියන දේවල් එකම වෙලාවක කරනවා නම් අපිව ඔටෝමැටිකලි ප්‍රෝග්‍රෑම් වෙනවා මේ ලයිෆ් එක ගෙනියන්න. එතකොට ඒක නැතුව බැරි වෙනවා. ඒ කියන්නේ අපේ මනස නැවත ප්‍රතිනිර්මාණය ව්‍යුහගත කිරීමක් තමයි වෙන්නේ මේකෙන්නේ. අනිවාර්යයෙන්ම. මොකද මනස තමයි හැම දෙයකම මුල. වෙන කිසිම දෙයක් නෙමෙයි මනස තමයි හැම දෙයකම මුල. ඉතින් අර මම කිව්වා වගේ එක වෙලාවකට මම පුරුද්දක් විදියට උදේ 4:00ට නැගිටිනවා. මම 5ට තමයි නැගිටින්නේ සාමාන්‍යයෙන්. ඒ වුණාට 4:00ට නැගිටිනවා. මට භාවනා කරන්න කන්සන්ට්‍රේට් කරන්න බෑ. මොකද 5ට අපේ පන්සලේ පිරිත් දානවා.
එතකොට මට ශබ්දය ඇහෙනවා. ඒක මම ඒ විදිහට කරගෙන තිනවා. ඉතින් මම ඒ කතාව කිව්වේ දැන් සමහරුන්ට තියෙන්න පුළුවන් එක එක හේතු නොකර ඉන්න. අර ඒක මම අර අයින් කරගත්ත විදිහටම මම ඒ කිව්වා. ඉතින් භාවනා කරලා ඊට පස්සේ ජර්නලින් කරනවා කියලා දෙයක් තියෙනවා. සමහර කට්ටිය අපි ශහරි දැන් සමහර පිරිසක් අපේ වහගෙන ඉන්න ආදරණීය අසන්නන් අතර කෙනෙක් ඉන්න පුළුවන් නොදන්නා කෙනෙක් අපි මේ වචන භාවිතා කරද්දී මොකක්ද මේ කියන කුතුහලයේ තියෙන. අපි ඒ නිසා පුංචි පැහැදිලි කිරීමක් කරමු. ජර්නලින් කිව්වහම මොන වගේ දෙයක්ද? මේවා තමයි ඇත්තටම ලෝකයේ ඇතුලේ දැන් වර්තමානයේදී ක්‍රියාත්මක වෙන සංකල්ප. ජීවිතය බොහොම සතුටින් ගත කරන්න බොහෝ දේවල් හොයාගෙන තියෙනවා. ඒක භෞතික දේවල් වලට එහා ගිය ආධ්‍යාත්මිකව අපිට ප්‍රායෝගිකව හුරු කරගන්නට ඕන පුරුදු ටික. අනිවාර්යයෙන්ම ජර්නලින් කිව්වහම ඇත්තට මේකට සිංහල වචනයක් අපිට අපි කොහොමද කරන්නේ කියලා විස්තර කරමු. ඒක ලොකු ප්‍රොසෙස් එකක් සහ ඒක එක එක විදි තියෙනවා කරන්න. මම අපිට තියෙන කාලයත් එක්ක මොකද්ද කියලා ඔබව හමු වෙනවා අපිට හැකි සෑම සඳුදා ප්‍රභාතයකින්ම අපි වෙලාවක් වෙන් කරගමු. මොකද මනසත් එක්ක තමයි අපි මේ ගනුදෙනු කරන්නේ. ඔබව හඳුන්වා දුන්නාද? ඔබේ කතාව අපි අපේ ආදරණීය අසන්නන් එක්ක බෙදාගත්තා. දැන් ඔබව හඳුනනවා. හඳුනා ගැනීමෙන් පස්සේ අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මනස සුවපත් කරගන්න වැඩසටහන් පෙළ ගැස්මකින් ඔබව හමු වෙන්න. අපි කතා කරමු කොහොමද ජර්නලින් කරන්නේ කියන කාරණාව. ඔව් ඇත්තටම ගොඩක් කට්ටිය දැන් මං හිතන්නේ දැන් ඒක ට්‍රෙන්ඩ් එකක් වගේ වෙලා තියෙනවා. දැන් ගොඩක් කට්ටිය මනස සුවපත් කරගන්න මේ මම කියපු දේවල් වලට ගොඩාක් නැඹුරුතාවයක් තියෙනවා. ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවනම් ජර්නලින් කරනවා කියන්නේ ඇත්තටම අපේ ඔළුවට එන දේවල් අපි ලියන එක. ඔළුවයි ඇඟිලි අතේ කියන්නේ ගොඩක් ලොකු ලින්ක් එකක් තියෙන දෙයක්නේ. ජර්නල් කරනකොට අපිට පොතක් ගන්න පුළුවන් සහ පෑනක් මොකක්ම හරි. ඔයගලන්ගේ රුචිකත්වය අනුව ඒක තෝරගන්න පුළුවන්. දැන් මං කරන විදිහට කිව්වොත් මං ජර්නල් කරනවා කියන එක තමයි මගේ ජීවිතයේ තියෙන මං ආසම දේ. මට මගේ ජර්නල් එක දකිනකොට මාර සතුටක් එන්නේ. මොකක් හරි මගේ එක දවසක නිකන් දුක හිතන අවස්ථාවක් හරි දුක හිතන දෙයක් නැත්නම් චැලෙන්ජින් දවසක් වුණොත් එහෙම මම මගේ ජර්නල් එක අතට අරගෙන මං කලින් ලියලා තියෙනවා කියවන එක තමයි කරන්නේ. මම මොනවද ලියලා තියෙන්නේ? මම ලියනවා මං හැමදාම උදේට තමයි ඕක ලියන්නේ. අර භාවනා කරලා ජර්නල් එක ලියන එක තමයි මං කරන්නේ. ජර්නල් එක ලියනකොට මම ලියනවා ඒ උදේට කලින් දවසේ තියෙනවානේ. ඒ කලින් දවසේ මට මොකක් හරි ලස්සන සිදුවීමක් එක්කෝ කවුරු හරි මාට කම්ප්ලිමන්ට් එකක් දීපු දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් මම කාට හරි උදව්වක් කළා ඒ කෙනා සතුටු වුණ එකක් වෙන්න පුළුවන්. ඒ වගේ පුංචි දෙයක්. හැබැයි මේ පුංචි දේවල් වල ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න. ඉතින් අන්න ඒ වගේ දේවල් මට ඔය ජර්නලින් කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් දුක හිතනකොට ඒක අර අපි හිතේ හිර කරගෙන ඉන්නවනේ අන්න ඒකත්. හැබැයි මට දුක හිතන දෙයක් වුණොත් මම ওই මගේ ජර්නල් එකේ ලියන්නේ. මොකද ඒක මගේ සතුටු පොත. මම ඒකට වෙනම කොලයක් ගන්නවා. කොලයක් අරගෙන මට වෙච්ච දේවල් මට ඒ වෙලාවට දැනුණු හැඟීම් ඒක මට මම මොකක් හරි දෙයක් කාට හරි කිව්වනම් ඒ දේ මට නොකිය ඉන්න තිබ්බද නැත්නම් ඒක ඊට වඩා හොඳ මෙහෙම විදිහකට වෙන්න කියන්න තිබුණාද ඒ වගේ මං හැම එකක්ම ඒක ඒ කොලේ ලියනවා දුක හිතෙන දෙයක් වුණා කරලා මං ඒක විසි කරලා දානවා. ඒතකොට මගේ හිතට මාර නිදහසක්. ඒක ඇත්තටම මේක අහගෙන ඉන්න කෙනෙක්ටත් ওই වගේ දුකක් තියෙනවා නම් ඕගලන්ට පුළුවන් අතට අරගෙන කොලයක් ලස්සනට ලියන්න. ඔයගේ හිතට එන හැම හැඟීමක්ම ලියන්න. මොකද අපි හිතේ හිර කරගෙන ඉන්නේ ගොඩක් වෙලා නේද? එතකොට ඕගලන්ට මේ අත්හදා බලන්න පුළුවන්. ඇත්තට මේකෙන් ලොකු සහනයක් එනවා. ඉතින් දැන් ওই ජර්නලින් කියලා මම ඒක සරලව කිව්වා. දැන් ඕකට අපි ග්‍රැටිටියුඩ් ජර්නලින්, මැනිෆෙස්ටේෂන් ඒ වගේ එක එක නම් වලින් කියන බුලට් ජර්නලින් කියලා කියනවා. එක එක වර්ගයක ඕගලන්ට පුළුවන් YouTube එකේ, TikTok එකේ මමත් වීඩියෝස් කරලා දාලා තිනවා කරන හැටි. ඒක බලන්න. ඉතින් සරලව කිව්වොත් අපේ හිත ලියන එක තමයි ජර්නලින්. ඒක කණ්ණාඩියක් ඇත්තටම. අපිට අපිව බලා ගන්න පුළුවන්. ඒකෙන් අපිට අපිව බලාගන්නට හැකියාව ලැබුණොත් අපිට පුළුවන් අපිට ආදරය කරන්න. කියන්නේ තමා විසින් තමාට ප්‍රේම කිරීමෙන් තමයි ප්‍රේමය කියන දේ අපිට තව කෙනෙක් එක්ක බෙදා හදා ගන්නට හැකියාව ලැබෙන්නේ. අපි ශිහාරි වත්තාරච්චි සමග මනසට කතා කරමින් ඉන්න වෙලාවක් ඇය තෝරා දෙනවා තවත් ගීතයක් විශාරද දීපිකා ප්‍රියදර්ශනී පිරිස් ගැයූ. ඒ ගීතය අපි රස විඳිමු. ඒක තෝරා ගන්නට විශේෂ හේතුවක් තියෙනවද? ඔව් ඒක හරියම ලස්සන සින්දුවක් නේද? ඒක ඇත්තටම මගේ ඔබ කියන ප්‍රීතිය ඇතිවෙන ගීතය. අන්න හරි. ප්‍රීතිය ඇතිවෙන ගීතය. මම කලින් කිව්වා වගේ. අපි එහෙනම් ගීතය රස විඳිමු. ඉන් අනතුරුව නැවතත් සඳුදා ප්‍රභාතයෙන් මුණලාව ඔබ ස්වදේශීය සේවයේ සඳුදා ප්‍රභාතය සමග. ජීවිත මගක ජීවිත සටහන. ඒ සටහන
ලියන්නට හැකිවුණු චරිතයක් බොහොම සුභවාදීව තමන්ගේ ජීවිතයට ආදරය කරන යුවතියක්. ඇය බොහොම පියකරුයි රූපයෙන් වගේම සිතුවිලි වලින්. එනිසාමයි ඇයට අද සඳුදා ප්‍රභාතයට බොහොම ආදරෙන් ආරාධනා කළේ මේ ගමන් මඟ ගැන කතා කරන්නට. මොකද ඇගේ කතාව වෙනස්. ඇය මුහුණ දෙන අභියෝග වෙනස්. ඒ කතාවත් එක්ක ඇගේ හැරවුම බවට පත්වෙන්නේ ජීවිතය ඇතුලේ සතුටින් ජීවත් වීම. මේ තමයි තෝරා ගන්න නවාතන බවට පත්වෙන්නේ. ශිහාරි වත්තාරච්චි සමගින් තමයි අපි කතා කරමින් ඉන්නේ. අය ජ්‍යෙෂ්ඨ මානව සම්පත් කළමනාකරණයක් විදිහට රැකියාව කරන ගමන් ඉන්න මොහොතක. මේ ශිහාරි දැන් ඇත්තටම මේ වචනේ මම සමාජයේ ඇතුලේ වෙනස් වෙනවා නම් කැමති. අපි ආබාධ සහිත කියනවට වඩා බාධාවක් වුණත් Tamanගේ ගමන නොනවත්වාම යන චරිත ඔබ වගේම තව බොහෝමයක් ඉන්නවා. හැබැයි ඔවුන් මේ වෙලාවේ ඔබේ මානසික සිතුවිලි වගේ සිතුවිලි වල නොවෙන්නට පුළුවන් ඉන්නේ. ජීවිතය පිළිබඳව ආශාව අතහැරලා ඉන්නට පුළුවන්. ජීවිතය ගැන සිහින දකින්න එක අතහැරලා ඉන්නට පුළුවන්. අපිට නොපෙනෙන මානේ අපිට සැඟවිලා ඔවුන් ඉන්න පුළුවන්. මේ තමයි වෙලාව ඔබේ හදින් ඔවුන්ව අමතන්න. ඇත්තටම සචින්තන මං ඔයාගේ කියපු ඒ අර ආබාධ සහිත වෙනුවට ඒ පාවිච්චි කරපු වචනේට හරිම ආසයි. ඇත්තටම මටත් මං ওই වචනේට disabled කියන ඉංග්‍රීසි වලින් ඒ වචනේට මං හරිම අකමැති. මට මතකයි මම ඉන්ටර්න්ෂිප් එක කරන කාලේ මගේ බොස් එයා කියනවා එයාත් ඒ දවස්වල ඕකට හරි අකමැති. එයා කියන්නේ ඒකට differently abled කියන එක යූස් කරන්න කියලා ඒ වෙනුවට ඉංග්‍රීසි වලින් අපි කියනවා. ඉතින් ඕක මගේ ඔළුවේ ඒ දවසේ ඒතකොට මට ආබාධයක් මුකුත් තිබුණේ නැහැ. හැබැයි ඒක මගේ ඔළුවට මාර විදියට වැදිලා තිබුණා. මම මේ ළඟදිත් එයාට මෙසේජ් එකක් දාලා කිව්වා මෙන්න මෙහෙම දෙයක් කියපු එක. දැන් මම ඒක ඇත්තටම ඒ දවස්වල මට එහෙම එකක් තිබුණේ නැහැ. දැන් මම ඒක ඇත්තටම අත්විඳිනවා. මම differently abled දැන්. ඒ කියන්නේ ඇත්තටම මං කිව්වා මම ඩ්‍රයිව් කරනවා. සාමාන්‍යයෙන් දැන් මගේ දකුණු කකුල තමයි නැත්තේ. ඩ්‍රයිව් කරන්න බෑනේ දකුණු කකුල නැතුව. ඒ වුණාට මම ඒක හරියට ලීගලි විදිහට ලයිසන්ස් එක රිනීව් කරලා දැන් ඩ්‍රයිව් කරන එකත් කරනවා. ඇත්තටම මට බැරි දෙයක් මේ කකුල නිසා මට බැරි වෙනවා කියලා බාධාවක් වුණා කියලා දෙයක් නැහැ. නෑ. ඉතින් මේක අහගෙන ඉන්න ඇටනේ මම දැන් පණිවිඩය දෙන්න ඕනේ. අහගෙන ඉන්නවනම් ඇත්තට මෙහෙම කෙනෙක් අපි කාන්තාවන්ට කියලා විශේෂයෙන් කිව්වොත් එම කාන්තාව හිතනවා කොහොමත් කාන්තාව හිතනවා අපි පිරිමි වගේ නෙමෙයි අපිට පිරිමින්ට තරම්ම හයියක් නැහැ. ඒ වගේ සාමාන්‍යයෙන් හිතන්නේ. ඉතින් ආබාධයක් මොකක් හරි වුණොත් එහෙම ඒක තවත් වැඩි වෙනවා නේද? ඒක නිකන් උත්ප්‍රේරකයක් වුණා වගේ වෙනවා. ඉතින් ඇත්තටම එහෙම නැහැ. එහෙනම් ඉතින් මමත් මේ ඉන්නේ. මොකද මගේ ජීවිතේ මම කලින් කිව්වා වගේ වෙනස් වෙන්න ගත්තේ මේ ආබාධෙත් එක්ක තමයි. ඒක අපි ජීවිතය දිහා දකින විදිහ නේද? ඒ වගේම අර මං කලින් කිව්වා වගේ අපි අපේ හිතේ අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එකේ ප්ලාන්ට් කරන දේවල්. අපේ මනසට දෙන දේවල්. ඉතින් කවුරු හරි කෙනෙක් එහෙම ඉන්නවනම් ඕගොල්ලන් හිත ඉන්නේ නැතුව අදම පටන් ගන්න ඕගොල්ලන්ගේ මොකද්ද ඔයාට තියෙන ආසාව, ඔයාට තියෙන හැකියාව මොකද්ද? අන්න ඒක ඔස්සේ ඉදිරියට යන්න ගත්තොත් පොඩි ස්ටෙප් එකක් වෙන්න පුළුවන් එක දවසකට කරන්නේ. හැබැයි සාමාන්‍යයෙන් මේ විද්‍යාත්මකව හොයාගත්ත දෙයක් තියෙනවා. අපි මොකක් හරි හැකියාවක් හරි මොකක්ම හරි දෙයක් අපිට මේ ඒක වැඩි දියුණු කරගන්න ඕන නම් හැම දවසකටම 100ට එකක ප්‍රමාණයක් කරන්න. 100ට එකක ප්‍රමාණයක් කියන්නේ one step at a time. එක දෙයක් 100ට එකක දෙයක් කරොත් එහෙම අවුරුද්දක් යනකොට ඒක විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. ඒක 136ක ප්‍රමාණයකට අපිට දියුණු කරගන්න පුළුවන් කියලා. අපිට දැන් තියෙන හැකියාව 136ක ප්‍රමාණයෙන් අපිට දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඒකට බොහෝම පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඔයා උදේට නැගිටින්නේ ගොඩක් දවල් වෙලා ඉරත් පායලා. එතකොට අර උදේ නැගිටින්නෙම මහා ගිල්ටි ෆීලිං එකක අයියෝ මම නිදාගත්තනේ මට කොච්චර දේවල් කරගන්න තිබ්බද උදේ නැගිටින. අන්න ඒක පොඩක් වෙනස් කරන්න නේද? මුලින්ම. ඔයා නැගිටින්න උදේ 5ට හරි 6ට හරි ඒ වගේ උදෙන්ම නැගිටින්න. නැගිටලා ඉවර වෙලා ඔයා බලන්න ඔයාගේ ජීවිතේ ලස්සන ඔයාට අලුත් දවසක් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම ඔයා බලන්න හිතලා ඒක ගොඩක් අයට මම ඇත්තටම තාම මනෝ උපදේශිකාවක් විදිහට කටයුතු කරන්න පටන් අරගෙන නැහැ. ඒනට මගේ යාළුවෝ දන්න අයට මම කතා කරලා උපකාර කරනවා ඒ විදිහට. ඒගොල්ලන්ටත් මම කියන දෙයක් තමයි ඔයාගේ පොඩි කාලේ ඔයා කරපු හොබීස් මොනවා හරි විනෝදාංශ. එහෙම නැත්නම් ඔයා දක්ෂ දේවල් මොනවා හරි ඇති. මටත් ඒ වගේ අමතක වෙච්ච දක්ෂතාවයක් තියෙනවා. මට ලස්සනට මහන්න පුළුවන්. මට පොඩි කාලේ ඉඳලම මම හිතන්නේ අපේ අම්මටයි තාත්තටයි දෙන්නටමත් හොඳට මහන්න පුළුවන්. ඒ හින්දා වෙන්න ඇති මේ මට හොඳට මහන්න පුළුවන්. මට ඕක අමතක වෙලා තිබුණ හැකියාව. මම ඒ දවස්වල හරියට එන්ජොයි කරපු දෙයක්.
මට ඔය මගේ ආබාධය වුණාට පස්සේ අවුරුදු 3ක් යනකම් මට ඕක අමතක වෙලා තිබ්බා. මම පළවෙනි පාරට ඔය අවුරුදු 3ට පස්සේ මගේ නංගිගේ විවාහ මංගල උත්සවය තිබ්බා දැන් මාසෙකට විතර කලින්. මම ඒකට මමම මගේ සාරිය මේඩප් කරගත්තා. ඉතින් එතකොට තමයි මට මතක් වුණේ මට මෙහෙම දෙයක් පුළුවන් වෙලා තියෙනවනේ කියලා. ඉතින් මේක අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් මේ වගේ සිටුේෂන් එකක එයාට පුළුවන් ඔයාගේ ජීවිතේ පස්සට හැරිලා බලන්න ඔයාට මොන හරි ඒ වගේ ලස්සන ආසාවෙන් කරපු දේවල් ඇති. ශිහාරි ඔබ කියපු කාරණේ ඇතුලේ තව දෙයක් අපි තාම කෙටියෙන් මේ වැඩසටහන අවසන් කරන විනාඩි කිහිපෙ ඉන්න නිසාම මතක් කරමු. මොකද අපි කොයිතරම් අපිට දිරිය දෙන සිතුවිලි අපි ඇතුලේ ක්‍රියාත්මක වුණත් අපි ගැවසෙන බාහිර පරිසරයක දෙමව්පියන් වෙන්නට පුළුවන්, අපේ ස්වාමි පුරුෂයා වෙන්නට පුළුවන්, බිරිඳ වෙන්නට පුළුවන්. ඒ ඉන්න ඕනෑම කෙනෙක් අපිව අවබෝධ කරගෙන මේ යන ගමනට දිරිය දෙන එක මොනතරම් වැදගත්ද? මොකද ඔබ දකිනකොට ඔබේ පිටුපස්ස හෙවණැල්ලක් වගේ ඔබේ ආදරණීය පියා ආදරණීය ස්වාමි පුරුෂයා ඉන්න බව අපිට පේනවා. අදත් ආදරණීය පියාණන් ඇවිත් ඉන්නේ. මවත් ඉන්නවා දැන් අහගෙන ඉන්නේ. ඔව්. මවත් ඉන්නවා. උන් සියලු දෙනාම මතක් කරමින් මේ වෙලාවේ සපෝට් සිස්ටම් එක මේ බාහිර පරිසරයෙන් එනේ දිරිගැන්වීම කොයිතරම් වැදගත්ද? ඇත්තටම ඒක තමයි මිනිස්සෙක්ට ජීවිතේ තියෙන ලොකුම හයිය මං කිව්වොත්. අර මං කලින් කිව්වා වගේ අපේ යාළුවෝ තෝරගන්නකොට අපි ආශ්‍රය කරන කට්ටිය තෝරගන්නකොට හරිම සැලකිලිමත් වෙන්න ඕනේ අපි ඔන්න ඕකත් එක්ක තව එක දෙයක්. හැබැයි තව එකක් සචින්තන මම ඕකට එකතු කරන්න කැමති. අපි අපේ සපෝට් සිස්ටම් එක, ඒ කියන්නේ අපේ වටේ ඉන්න කට්ටිය හදාගන්න, අපේ වටේ ඉන්නේ කවුද කියලා තේරුම් ගන්න හදන වෙලාවෙම අපිට තව කෙනෙක්ගේ සපෝට් සිස්ටම් එකේ කොටසක් වෙන්න පුළුවන් නම් ඒක ගොඩාක් හුමාරු කරගන්න. ඔව්. දැන් අපි සපෝට් සිස්ටම් කියවම සමහර විට ඒක ලොකු අයිඩියා එකක් යන්න නැතුව ඇති අපි ඒක පොඩ්ඩක් කියමු. සපෝට් සිස්ටම් එකක් අපිට ඇත්තටම වැදගත් වෙන්නේ අපේ මොකක් හරි කරදරයක් වගේ දෙයක් ඇති වෙච්ච වෙලාවක අපි මානසිකව කායිකව වැටිච්ච වෙලාවක අපිව අපි හිටපු තැනටත් වඩා උඩට ගෙනියන්න අපිට උදව් කරන කට්ටිය තමයි අපි සපෝට් සිස්ටම් එකක් කියන්නේ. ඉතින් මගේ සපෝට් සිස්ටම් එක ගැන කිව්වොත් එහෙම මම කලිනුත් සඳහන් කළා වගේම මගේ අම්මයි තාත්තයි මගේ නංගිලා ඒ වගේම නංගිලා බැඳලා ඉන්න අය නංගිලා යාළු වෙලා ඉන්න මේ මල්ලිලා දෙන්නත් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනි. ඒගොල්ලොත් මං අසනීප වෙලා ඉන්න වෙලාවට පුදුම විදිහට බැලුවේ මාව. එතකොට මගේ ඉස්කෝලේ යාළුවෝ, යුනිවර්සිටි එකේ යාළුවෝ, එතකොට මං වැඩ කරන තැන්වල මං හදාගත්ත යාළුවෝ, ඒ හැම කෙනෙක්ම තමයි මගේ සපෝට් සිස්ටම් එක. ඒ වගේම ඒ තැන්වල තමයි ඔය කට්ටිය මේ කියන්නේ එකතු වෙලා ඉන්නේ ඔය තැන්වලින්. ඉතින් දැන් අර මං කලින් කිව්වා වගේ මගේ සපෝට් සිස්ටම් එක. හැබැයි මමත් සපෝට් සිස්ටම් එකක් වෙන අය ඉන්නවා. සමහර කෙනෙක්ගේ දැන් මගේ දැන් මං වැඩ කරන ආයතනේ කවුරු හරි කෙනෙක්ට මොකක් හරි දුකක් කරදරයක් වගේ දැනුනොත් මම එයාගේ සපෝට් සිස්ටම් එකේ කොටසක් වෙන්න try කරනවා. සමහරට එයා ඒක accept කරන්න නැති වෙන්න පුළුවන්, එහෙම වෙන්න පුළුවන්. ඒ එයාගේ තෝරා ගැනීම. හැබැයි මම try කරනවා. මං කියන්නේ ඕගොල්ලන්ගේ සපෝට් සිස්ටම් එක හරියට තෝරගන්න. ඒ වගේම තව කෙනෙක්ටත් සපෝට් සිස්ටම් එකක් වෙන්න කියලා. ඒ පණිවිඩයත් එක්ක ශිහාරි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබට කෘතවේදී වෙනවා. ඔබ දිරිය දෙන්නියක් අපි සියලු දෙනාටම සමාජය ඇතුලේ ඔබ අත්විඳි සියලු මේ ගමන් මඟ දිහා පස්සට හැරිලා බලනවා වගේම සතුටින් ජීවිතය ගත කරන්නට අපට මඟ පෙන්වන්නේක් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ ජ්‍යෙෂ්ඨ මානව සම්පත් කළමනාකාරිණී ශිහාරි වත්තාරච්චි තවත් දවසක සඳුදා ප්‍රභාතයෙන් ඔබ මුණ ගැසීමේ බලාපොරොත්තු වෙන ආදරණීයව ඔබට සමු දෙනවා. බොහොම ස්තුතියි සචින්තන ආයමත් මම මේ වැඩසටහනට අද ගෙන්නුවට. බොහොම සතුටු සාකච්ඡාවක් ඇත්තටම. හොඳයි. අපි ස්තුතිවන්ත වීමත් කෘතවේදීතාවයත් පළ කරමින් අදට සඳුදා ප්‍රභාතයෙන් සමුගෙන යනවා. අද මට තාක්ෂණික දායකත්වය ලබා දුන්නේ රජීව. ඔබට ස්තුතියි. ඒ වගේම නව මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු කළා කලන ඔබටත් ස්තුතියි. වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම සඳුනී සචින්තනා ඔබට සුවදායී සතියක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවත්. ලෝකයේ පැවැත්ම ජීවයයි. ජීවය උපදවන්නේ ගැහැණියයි. ඒ නිසාම ලෝකයම ගැහැණියයි. ප්‍රභාතය